දැන් නිකමට හිතන්න මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නසක අපි ගියොත් අපි මුකුන්ද මචං. හරි තල්ලු කරගෙන ආවත් අදටත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ තියෙන කරිස්මා එක සහ පර්සනැලිටි එකට මචං ඕන එකක් යටත්. හරි ඔය ඕන උත්සව අවස්ථාවකට මහින්ද මහත්තයා එනකොට බලන්නකො මගුල් ගෙවල් වල මනමාලි වැඩක් නැහැ මචං. හරි මනමාලි වැඩක් නැහැ මරණ ගෙවල් වල මිනිහ වැඩකුත් නැහැ මහින්ද මහත්තයා තමයි කැරක්ටර්. ඒක අර රැස්වි දෙනවා වගේ එනවා. ඒක නාමල්ට තියනවා ලැබිලා. ඒකේ JVP කාර්යෝ ඉඳන් කියනවා චතුරංග බේසිංහ මේක මේ නාමල්ව ගණන් ගත්තේ නැහැ කියලා. ගණන් ගත්තේ නැහැ නෙමෙයි. අර හිඟන්නොන්ට මචං සෙට් වෙන්න බෑ රජවරුත් එක්ක. අත්ත කතන්දරේ ඒක. එයා ප්‍රොෆෙෂනල් රසාවක් කරපු මාසෙකේ වැඩ කරපු එක්සිකියුටිව් කෙනෙක් එක්ක හරි වෙන්නදී ඩිරෙක්ටර් කියමු ගාමි. පරිමන් දීලා ඒ දුන්නට අර කරිස්මා එක සහ පර්සනැලිටි එක ගාවදී මෙයා හාල් පාරුවක් කරනවා නිකන්. හරි ඒකයි අත්ත කතාව. මම දැක්කේ තව කොහෙද දන්සලකාරී කොහේ හරි ගිහිල්ලා එරංග ගුණසේකරයා නැගිටලා නාමල් එක්ක කතා කරන්නේ. එහා පැත්තේ ඉන්නේ මම හිතන්නේ හાર્ඩ්කෝර් ජෙප් එකකින් නැති උගේ මූණ ෆොටෝ ගම්මුණු මම දාන්නම් මචං. උගේ මූණ ආයෙත් නෑ පුක වෙලා තමයි බලාගෙන ඉන්නේ. ඉතින් දැන් මේකේ ජෙප්පෝ මොන සෙල්ලම් පෙන්නන්න නැදුවත් උන්ගේ හිඟන මානසිකත්වයෙන් ගෝත්‍රික මානසිකත්වයෙන් ලිංගමැඩි මානසිකත්වයෙන් මෙතන ස්කෝ කරේ නාමල්. ඒකේ වීඩියෝ අරවමෝ බැලුවාම පේනවා හාමුදුරුවෝ එක්ක කතා බහ කරන්නේ. හාමුදුරුවන්ට ගෞරවය දීලා ඒ මිනිස්සුත් එක්ක කතා බහ කරන්නේ. ජනතාවේ ඇවිල්ලා ඉන්න ජනතාව එක්ක hina වෙලා කතා බහ කරන්නේ. අනිත් පොඩි හාමුදුරුවෝ මල් වට්ටිය දෙන්නේ අරවමෝ කරන්නේ. සියලුම දේ කරන්නේ. කොටිම බුදු පිළිමේ විවර කරන්නේ නාමල් රාජපක්ෂ. අරයා පස්සට ගාලා පස්සට වෙලාදී ඒක ඕටෝමැටිකලි වෙන දෙයක් මත. හරි අනිත් එක මහින්දලා කරපු ආර්ථිකයේ කරපු විප්ලව ඒවා වැරදි විදිහට තේරුම් ගත්ත ULP එකේ උන්ගිලා. ඉතින් දැන් අද භුක්ති විඳින්නේ යාලා දැන් බැන මේ අම්බන්තොට වරාය අද ඇවිල්ලා මං හිතන්නේ ලෝකේ තියෙන බිසිම වරායක් නේ මචං. හරි එතන හදපු ගෑස් එක තමයි ওই ලයිෆ් ගෑස් කියලා කියන්නේ ලාෆ් ගෑස්. ලාෆ් ගෑස් එකේ මචං ලංකාවේ විකුණනට වැඩි කරන දේ තමයි එතනට ගෑස් ගෙනල්ලා එතනින් කොහෙට හරි යවනවා ඒ කම්පැනි කරන වැඩේ. ඉතින් එතන මේ පැත්තම ඒ වගේ මේ දියුණු වෙන මේ නගරයක් කරන්න හැදුවේ මහින්ද මහත්තයා. එයාපෝට් එකක් හදලා හයිවේ එතෙන්ටම දාලා එහෙම කරන්න හැදුවේ. දැන් ඒවා බැනපු ඒවා අපි නා ඒ කාලෙත් අගය කරා ඒවා. හරි කොච්චර මහින්ද රාජපක්ෂලාත් එක්ක මේ වෙන දේවල් වලට ගේම් එකක් තිබුණාට ඔය දේ මම ඒ කාලෙත් බ්ලොග් ලියනවා මම ඒ කාලෙත් අගය කරලා තියෙනවා. ඉතින් ඒකින්ද නාමල්ගේ ගමන පැහැදිලි මෙතනදී හොඳට පැහැදිලි වුණා. ඉංගන්නෝ ආල්පාරු අතර නාමල් කොච්චර කැරක්ටර් එකක්ද කියන එක. ඒකයි මොකද JVP සමහරේ උන් එක අතකින් චතුරංග පව්. මොකද චතුරංගට බෑ චතුරංග බේසිංගට පව් කියන්නේ දැන් ඌට බෑ මේ අපි හිතමුකෝ නාමල් එක්ක යාළුවෙක් වගේ කතා කරන්න අරවමව කරන්න බෑ. මොකද උන්ගේ සෙට් එකේ ඌට ඡන්දෙ දෙන මේ මෝල් හරක්ගෙන් කුවක කාලා කන්නින්ගේ උන්ට මචං මේ ඇයි හොඳයි කම් බෑ දේශපාලන අපට අහිමි මේ සතුරා කියලා නේ කියන්නේ. JVP එකේ උන් මචං අනිත් දේශපාලන පක්ෂවල ඉන්න මේ අනුගාමිකයන්ට සහ දේශපාලඥයන්ට සියල්ලම සතුරා කියලා කියන්නේ. මොකද ලංකාවේ ජනාධිපති කිල්වින් කතා කරනකොට බලන්නකො. ඔරිජිනල් ජෙප්පෝ කතා කරනකොට බලන්නකො සතුරා කියලා කියන්නේ. ඉතින් අර චතුරංගට මේ මිනිසුත් එක්ක කතා බහ කරන්න උනත් නාමල් එක්ක මුණ දීලා කතා කරන්න බෑ. eye to eye contact එක හදාගන්න. හරි. ඉතින් කොහොමද ඔය ආපු පාපිසි කැලි අර මේ පොප් ආටිස්ට් ලගේ තියෙනවා මචං ඔය සින්දු කියන අයගේ අර මේ one hit wonders කියලා. ඒ කියන්නේ එක සින්දුවයි කියන්නේ ඒකෙන් ජනප්‍රිය වෙලා එහෙමම නැති වෙලා යනවා. ඉතින් ඒ වගේ සෙට් එකක් තමයි ඔය හරි විදියට ඡන්ද දීපොත් ප්‍රජාතන්ත්‍රවාදී යෝතින් මේ ඔය ආපු සෙට් එකම ආයිත් එන්නේ නැහැ. ඔය ආපාරු සෙට් එක පාපිසි කොල්ලලි කීයටවත් ආයිත් එන්නේ නැහැ. ඉදිරියට එන ගතියක් නාමල්ගේ පේනවා. ඒ වගේම නාමල්ට තියෙනවා අර මහින්ද මහත්තයා ගාව තිබුණ ඒක නිකන් අර DNA වලින්ම ආපු කේස් එකක් තියෙනවා. අනිත් දෙන්නට නැහැ. එයාලා දේශපාලනයට ආවත් නැතත් ඒක නැහැ. නමුත් නාමල්ට ඒක තියෙනවා. ඉතින් දැන් මගේ හිතවතෙක් මම Facebook එකේ කියලා දුන්නා. ඒ වගේම මගේ හිතවතුන් අපි කතා කරන වෙලාවට කීප දෙනෙක්ම කියපු එකක් තමයි මචං පුළුවන් නම් නාමල්ගේ සාටකයන් කරන්න කියන එක. මං කියන්නේ ඒක ඕනේ නැහැ. මොකද නාමල් ටයිකෝට් අඳින්නේ නැහනේ. එතකොට ටයිකෝට් වෙනුවට මහින්ද මහත්තයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගියාද ලෝකේ කොහේ ගියත් සාටකේ දාගෙන තමයි ගියේ නැෂනල් එක ඇඳලා. ඉතින් ඒක මේ රටේ ජාතිකත්වයට සංස්කෘතියට
සભ્‍යත්වයට සදාචාරයට සිංහල බෞද්ධ රටක් කියන එකට සංකේතයක්. ඉතින් ඒක ඔෆිෂියලි අවස්ථාවල නාමල් ඒක ඇඳලා අවුරක් නැහැ. ඒ වගේම එයා දන්නවා එදා දැන් මෝටර් සයිකලේ ලිමිනික් දාගෙන රවුමක් ගියා. කොල්ලා කරන වැඩ කරනකොට එයා දින ඕන කිට් එකක් දාන්නවා. රග ගන්න ඕන වෙලාවට රග ගන්න බෑනේ මචං සරමක් දාගෙන සාටකෙත් දාගෙන රග ගන්න වෙලාවට ඒ කිට් එක අඳින්න දානවා. ෆුට්බෝල් ගන්න වෙලාවට ඒ කිට් එක අඳිනවා. එයා දන්නවා අඳින කරන හැටි. දැන් අපේ සකල බුදනුත් ගියේ මොකද අර මේ චයිනීස් කොල්ලා ෂර්ට් එකක් ගාගෙන ආල් පාරුවෙක් වගේ ගියේ. දැන් නම් ටයි කෝට් ඇඳලා යනවා යනවන තැන්වල. ෂර්ට් එකේ බොත්තම් ගන්න ඉඳලා දාගෙන. පර්සනැලිටි එක නැහැනේ. මොන සෙල්ලම් දැම්මත් මොන බ්‍රෑන්ඩඩ් දැන්දත් තෝමස් අයියාගේ සපත්තු දාලා උසර ගියා. අරක එන්නේ නැහැ මචං. ඒක ගන්න බෑ එහෙම. හරි. දැන් රනිල්ලට සජිත්ට යම් තාක් දුරකට තියෙන පර්සනැලිටි ඒවා ගන්න බෑනේ මොන සෙල්ලම් දැම්මත්. ඒ මහින්ද මාත්‍යාගේ සහ හැම රාජපක්ෂලටම නෑ. ඔක මහින්ද මාත්‍යාට තියෙන කරිස්මා එකයි පර්සනැලිටි එකයි නාමල් හදාගෙන යනවා. ඉතින් ඒක මම දැක්ක දේශපාලන විචාරකයෝ කීප දෙනෙක්ම කියලා තියෙනවා. කියන්නේ පක්ෂපාත ભેදයෙන් තොරව නාමල් ඇවිල්ලා අර ජනතාවාදී දේශපාලනයකට යනවා. සජිත් වැරද්දක් කියනවා නෙමෙයි. සජිත් ඇවිල්ලා සජිත්ගේ තියෙන්නේ තාත්තටත් වඩා UNP ගතිය. එක්සත් ජාතික පක්ෂ නායකයෝ ඕම තමයි. ඒ එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ කැරක්ටර් එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටිය හාල්මාරු වුණාට මහින්ද රාජපක්ෂ කියන දවැන්ත චරිතයට පර්සනැලිටි එකට පුරාවෘත්තයට මාර පිළිගැනීමක් තියෙනවා මේ රටේ. ප්‍රේමදාස මහත්තයාටත් තියෙනවා. ඒ කියන එක තමයි සජිත්ට තියෙන්නේ. එතකොට මේ මහින්ද රාජපක්ෂ මහත්තයාට හැදිච්ච පර්සනැලිටි එක සහ කරිස්මා එක. කරිස්මා එක කියන එකට මම දන්නේ නැහැ මොකක්ද කියන හරි සිංහල වචනේ කියලා කරිස්මා එක කියලාම තමයි මේ කරිස්මා කපුන් නෙමෙයි වචන. කරිස්මා කියන එක නාමල්ටත් උපරිමයෙන්ම තියෙනවා. ඉතින් මේක චතුරංග අපේ සිංහලට නෑ. ඇත්තටම JVP